Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මම අද ආවා අලුත් මලුත් වේදිකා නාට්‍යයක විස්තර අරගෙන. 2025 ජනවාරි 25 වර්ධාන ටවුන් එකේ සිද්ධ වුණා ලස්සන වැඩ. ඒ තමයි සිඩ්නි රෝහණ විසින් රචනා කරලා නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු සාජන් නානා වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය. ඉතින් Art World 44 ඇස අපිටත් ලැබුණ ආරාධනාව ඒකට සහභාගී වෙන්න. අද සිඩ්නි රෝහණ මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැදවෙන සාජන් නානා වේදිකා නාට්‍ය මේ වෙලී 3:30 දර්ශනය වේදිකාගත වෙනවා. අපි 6:30 දර්ශනය වේදිකාගත කරන්න මත්තෙන් අපි ආවා මේ පිටපත ඔබට තිරණ කරන්න මේ වටාපිටාව කොහොමද රංගන ශිල්පී ලෑස්ති වෙන්නේ මේ සියලු දේවල් ඔබට තිරණ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි ඇතුළට ගිහින් බලමු මොකක්ද වෙන්නේ. ඔය නිත්‍ය මාගේ පපුව සමයි එතකොට සාමය මාගේ ප්‍රාණ සමයි අනුත්‍ය කාටත් එකලෙසදයි කාගේ පිටුරාය අපිට තමයි සාජන් නානා කිව්වහම හැමෝම හිතුවේ මේක හාස්‍ය හා විනෝදය පමණක් තියෙන நாட்டிයක් කියලා. දුක, වේදනාව, කුතුහලය මේ නාට්‍යය තුල ගැබ් වෙලා තිබුණා. ඒ වගේම තමයි ලස්සන සින්දු, ලස්සන නැටුම් මේ නාට්‍යයේ අලංකාරය සඳහා යොදාගෙන තිබුණා. ප්‍රවීණ නළු නිලියන් සමග නවකීන් රැසක්ම මේකේ රංගනයෙන් දායක වුණා. දාන යපිලාට රඟපාන්න කියලා අප්පා. අපිලාට රඟපාන්න බෑ අප්පා. මම කඩුව ළඟ හිටියා නම් කඩුව දෙන්න මද කපුව දෙන්න මද කඩුව දෙන්න මද කපුව දෙන්න මද කියලා බල බලින්නේ දෙකම දෙනවා. ඇනලා මරුන් නැත්තම් ඔකට ගහලා හරි මරපන් කියලා. මගේ දුව යාපනයේ හැදුන වැඩුණ නම් යන් දෙමනේ. ඒ මගේ දුවගේ ඇඟේ දුවන්නේ සිංහල තාත්තකෙකුගේ ලේ. Art World 44 ඇස අපිට අවස්ථාවක් ලැබුණා මේ නාට්‍යයේ රංගන ශිල්පී සමග පොඩි කතා බහක් නිරූපණය. අධ්‍යක්ෂණය රචනය ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් වන සිඩ්නි රෝහණ මහතාගේ. ඉතින් එතුමාගේ නාට්‍යයේ රංගනයෙන් දායක වන මෙතුමත් සමග තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාට මේ වගේ නාට්‍යයක් සමග අත්කල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ මොකද හිතෙන්නේ? ඒ වගේම ඔබතුමාගේ අදහස් අපි ප්‍රේක්ෂකයාට කියමු. අපි නෑ වගේ. ඇත්තෙන්ම මම මේ නාට්‍යයේ රඟපාන්නේ නිල ඇඳුමින් වැහිච්ච සරපරුෂ නිලධාරියෙක්, හමුදා නිලධාරියෙක්. හැබැයි ඒ නිල ඇඳුමේ ඇතුලේ හැංගිච්ච තාත්තා කෙනෙක් ඉන්නවා. මම හරි කැමති තාත්තගේ චරිතෙට. හිතුවක්කාර දියණියකගේ ගති පැවතුම් හමුවේ උණු වෙන හදවතක් තියෙන අසරණ වෙන සංවේදී වෙන තාත්තා කෙනෙක්. මගේ තාත්තගේ චරිතයට හරි කැමතියි. සිඩ්නි රෝහණ හරි අපූර්වට මේ තාත්තගේ චරිතය මේ නාට්‍ය තුළට ගොනු කරලා තියෙනවා. ඇත්තෙන්ම මම බොහොම කැමැත්තෙන් රඟපාන නාට්‍යයක් සිඩ්නි රෝහණගේ සාජන් නානා. මම හැමෝටම ආරාධනා කරනවා සිඩ්නි රෝහණගේ සාජන් නානා නරඹන්න. සාජන් නානා වේදිකා නාට්‍ය වල ගොඩක් ආදරය කරනවා කියලා අපි දන්නවා. ඒකයි ඔබ බලන්න එන්නේ කියලාත් අපි දන්නවා. ඔබේ ආදරය රැගෙන එන්න මේ වේදිකා නාට්‍යය බලන්න. මේ වේදිකා නාට්‍යයේ චරිතයක් තමයි මේ ඉන්නේ. ඔබතුමියගේම හඩින් කියන්න ප්‍රේක්ෂකයන්ට ඔබතුමියට කොහොමද දැනෙන්නේ මේ චරිතය පිළිබඳව? ඇත්තටම ඉතින් මේක ලස්සන වැඩක්. ඇවිල්ලාම බලන්න ඕනේ. කැරක්ටර් ගැන කියනවට වඩා මට හිතෙන්නේ ගොඩාක් ඉතින් කොමෙඩි තියෙනවා. ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. කොඩි අයට ලොකු අයට හැමෝටම ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා හැමෝටම සාජන් නානා බලන්න එන්න කියලා. ඔයාලා ගොඩක් ආදරය කරන වේදිකා නාට්‍යයක් සාජන් නානා වේදිකා නාට්‍ය කියන්නේ. ඒ වගේම මේ අක්කටත් ඔයාලා ගොඩක් ආදරය කරනවා කියලා අපි දන්නවා. ඉතින් ඔබේ ආදරය දෙන්න නෝඩුව එන්න මේ රංගන ශිල්පිනියන්ගේ ආදරය ඔබට ලබා දෙනවා කියලා අපි දන්නවා.
ඉතින් අපි කියමුද ප්‍රේක්ෂකයන්ට ඔයාගේ චරිතය කොහොමද ඔයාලට දැනෙන්නේ? ඇත්තටම කියනවා මල්ලි මම මේක බුද්ධ චරිත රඟපානවා. ඉතින් චරිත දෙක ගැන කතා කරනවා නම් දෙක කියන්නේ ගොඩක් වෙනස් චරිත දෙකක්. එකක් පොලිස් නිලධාරියගේ චරිතයක් සහ අනිත් එක තමයි ගුරුවරියගේ චරිතයක්. ගුරුවරියගේ චරිතය චමිලා කියලා ටිකක් දරුණු අර නිකන් ළමයි සලකන්නේ නැති ඒ වගේ ගුරුවරියක්. එහෙම ගුරුවරු අඩුයි අද කාලේ. ඉතින් ඒ වගේ චරිත තමයි නිරූපණය කරන්නේ. අනිත් එක මයුරි කියලා පොලිස් නිලධාරිනියගේ චරිතයක්. බොහොම ස්තුතියි නිහතමානීත්වයට අපිත් එක්ක සම්බන්ධ වුණාට වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. Thank you මල්ලි. හොඳටම ප්‍රෝග්‍රෑම් එක කරනවා. Thank you so much. මම එක්ක සම්බන්ධ කරගන්න. සාජන් නානා වේදිකා නාට්‍යයේ තවත් චරිතයක් එක්ක තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ පොඩි නංගි සේහන්සා නේද නම? හරි. සේහන්සත් එක්ක කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සේහන්සා. ඔයා පොඩිනේ තාම. කොහොමද මේ ඔයාලට දැනෙන්නේ මේ චරිතය පිළිබඳව? චරිතය ටිකක් සංවේදී චරිතයක්. මම චරිතය ගැන විස්තර කරොත් මේ කතාවේ තියෙන රසවින්දනය නැති වෙනවා. ඒකින්ද මම ආරාධනා කරනවා අනිවාර්යෙන් ඔයාලත් ඇවිල්ලා මේක බලන්න කියලා. මේක හරි ලස්සන කතාවක්. මගේ වයසේ ඉඳලා මට වඩා පොඩි අයෙක් ඉඳලා ලොකු අයෙක් මේක බලන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් මෙන්න මේක රස විඳින්න. සාජන් නානා. ඉතින් සාජන් නානා වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වන රංජිත් අයියත් එක්ක තමයි මේ සුන්දර කතාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබතුමාට දැනෙන විදිහට කියන්න මේ චරිතය පිළිබඳ පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ට. ඇත්තටම මම මේකේ මුක්තු කියලා මේ යුද්ධය කාලේ ඇතිවෙන ගැටුමේදී මේ අසරණ වෙන පවුලක් තමයි මම. ඒකට මට මෙහෙනවා මේ වගේ සිංහල පොලිස් නිලධාරියෙක්ගේ බිරිඳ. එයා අවසානයේ මේ කියන්නේ යා යුද්ධේ තුවාල වෙනවා. තුවාල වෙලා මගේ අතට දරුවා දීලා කියනවා මහත්තයාට දරුවා දෙන්න කියලා. එයාගේ මහත්තයා නිල පොලිස් නිලධාරියෙක් යාපනයේ හැබැයි සිංහල. ඒකට අර ලක්ෂ්මී කියන්නේ දෙමළ ළමයි. ඉතින් අන්තිමට ඒ ලක්ෂ්මී මැරෙන්නේ මගේ ඉස්සරහා මගේ අත උඩ. මට දරුවා දීලා තමයි මැරෙන්නේ. දරුවා මට දෙන්න කියනවා. වයසි නමුත් මට දී ගන්න බැරි වෙනවා. අවසානයේ මගේ මට උදව් කරන්න ආපු දෙව්ඩුවල් ළඟ තමයි මේ ළමයා ඉන්නේ. මාව මගදී හමුදාවෙන් අත්අඩංගුවට අරගෙන මම හිරේ දානවා. ඔය කතාවේ ඕක තමයි වෙන්නේ. අන්තිමට අවසානයේදී මට මේ වයසි මහත්තයා හම්බුණා. මම එයාට කතාව කියනවා. ඒ අතරේ තමයි මේ අවසානයේ ලක්ෂ්මීගේ දරුවා මේ හම්බ වෙනවා වයසි මහත්තයා. ඊට ලස්සන නාට්‍යයක්. ඔබට ආරාධනා කරනවා එන්න සාජන් නානා වේදිකා නාට්‍ය බලන්න. මේ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ හැකියාව අනිවාර්යෙන් බලන්න එන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා. කවදාද දවසක ඔය ගමට නගරෙට සිඩ්නි රෝහණන්ගේ සාජන් නානා වේදිකා නාට්‍ය ආවොත් නෝර්ගම් බලන්න එන්න. මේක පවුලේ හැමට එකට දැන් රස විඳින්න පුළුවන් ලස්සන නාට්‍යයක්. එහෙනම් තවත් දවසක තවත් අලුත් වැඩක් අරගෙන Art World 44 ඇතුළේ අපි හමු වෙමු. Ada tak asal ini betul, Mak?